මාතලේ තේරු උත්සවයේ තිබුණානේ. හරි. එතකොට හැම තැනම කොඩි එල්ලනවා. එතකොට තමයි උස්සාශ්‍රීය එන්නේ. ඒ මඩුවට මොකද කියන්නේ? මෙන් බලන්න. හරි බලමු. සිටුවා දොර දොර රඹතුරු. දොරක් ගානේ මොනවද හිටෙන්නේ? කෙසෙල් ගස් හිටෙව්වා. හරි දැන් තේරු එකටත් හිටවනවා නේද? ඇයි පුතේ මේක හරි කෙසෙල් ගස් හිටෙව්වා කියලා කියන්නේ. දැන් වැත්තෑවේ හාමුදුරු උදේනීපුරේට ගිහිලා නැහනේ. ජාතක කතාව දිහා බලන්නේ මේක ප්‍රතිනිර්මාණය කරන්නේ. එතකොට පුතේ හරි ඉන්දියාවේ ඉන්නේ කවුද? වැඩි හරියක්. ඉන්දියාවේ ඉන්නේ කවුද? හින්දු අය. හින්දු අයගේ චාරිත්‍රය තමයි පුතේ ඔය වගේ උත්සවයක් තියෙන වෙලාවට දෙපැත්තේ මොනවද හිටවන්නේ? කෙහෙල් ගස් හිටවනවා. දැන් අපි මාතලේ උත්සවය දැක්කනේ. හැම කඩයක් ඉස්සරහම මොනවද දෙපැත්තේ කෙහෙල් ගස් හිටවනවා. හරි හැම ගෙදරකම දෙපැත්තේ කෙහෙල් ගස් හිටවනවා. ආන්ගේ සංකල්පය ගෙනාව හරි ලස්සනට. හරි දවසක් මට ඕක දේවාලයේදී පූසාරි කෙනෙක් කිව්වනේ. මට එදා නිකන් අවුල් වුණා. මහත්තයා බුද්ධ ඔව් බුද්ධ ඉස්සර අපි දැන් ඔයාලගේ මං මොකද බුද්ධ ඔව් ඉස්සර අපි දැන් ඔයාලගේ මම නිකන් බලන් ඉඳලා මට hina ආවොත් මං ගා හරි යන්නේ කියලා මං යනවා යන ගමන් මං ඕක කල්පනා කළානේ පුතේ මේ මොනවද කිව්වේ කියලා පූසාරිතුමා පස්සේනේ මට මීටරුනේ හරි බුද්ධා ඉස්සර අපි ඇයි සිද්ධාර්ථ කුමාරයා හින්දු භක්තිකේ හරි දැන් බුද්ධා ඔයාලගේ දැන් බුදුහාමුදුරුවෝ අපි හරි මාරු ලොකු දෙයක් නේ මෙයා කියලා තියෙන්නේ හරියටම හරි බාන්න මෙයා හිතපු විදිය නමයි ගමයි මාතලේ තමයි මේ හිතේ තියෙන තම අපේ කමයි දෙනි වදන්